දැන් මේ වෙනකොට ලංකාව පුරාම ලොකු තෙල් අර්බුදයක් තියෙනවා QR කෝඩ් එකට තමයි තෙල් ගහන්නේ කියලා. ඒක හරි. එතකොට විවිධාකාර වීඩියෝ දාලා තියෙනවා Facebook එකේ, YouTube එකේ, TikTok එකේ වෙන වෙන සමාජ ජාලවල දාලා තියෙනවා අහවල් අංකයට SMS එකක් යවන්න, මේ අංකයට SMS එකක් යවන්න කියලා. ඒවා තනිකර ස්කෑම්. ඒවට අහු වෙන්න එපා. නමුත් මේ දෙයට විකල්පයක් විදිහට ලංකාවේ මේ වෙනකොට පරණ QR කෝඩ් එක හදපු කට්ටිය, ඒ කියන්නේ මීට අවුරුදු 2-3කට කලින් QR කෝඩ් එක හදපු කට්ටියට සමහර කට්ටියට ඒ SIM එක නැහැ. එක්කෝ ඒ වෙන එක්කෙනෙක්ගෙන් බයික් එක අරගෙන තියෙන්නේ. එයා ගාවේ SIM එක ඇත්තෙත් නැහැ. එක්කෝ කලින් පාවිච්චි කරපු මනුස්සයා මැරිලා. ඔය වගේ විවිධ අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා මේ විදි ලංකාවේ තෙල් ගහන්න ගියපුවම. එතකොට ඒ මිනිස්සු කොහොමද ගන්නෙ? ඒ මිනිස්සුන්ට තෙල් ගහ ගන්න දෙන්න අලුතෙන් QR කෝඩ් එක හදන්න විදියක් නැහැ. එක්කෝ ඒ QR කෝඩ් එක ඩිලීට් කරන්න ඔප්ෂන් එකක් කරන් දෙන්න බෑ. හරි. කලින් QR කෝඩ් ඔප්ෂන් එක ගෙනලා මිනිස්සුන්ට තෙල් ගහ ගන්න විදියක් හදුවා. කලින් රජයේ තියෙනකොට ඒ හිටපු ඇමතිවරයා QR කෝඩ් එකට ඇප් එකක් හරි software එකක් හරි හදලා සර්වර් එකක් හදලා අපේ මිනිස්සුන්ට පහසුකම් දුන්නා. දැන් මේ අලුත් රජයෙන් මේ QR කෝඩ් එක මේව කරනකොට පරණ QR කෝඩ් ඇප් එකම මේකට දාලා නැවත මේව කරපුවම වෙන්නේ මොකද්ද? අර පරණ දේවල්මනේ ආපහු අප්ඩේට් වෙන්නේ. එතකොට එහෙම වෙච්චාම මොකද වෙන්නේ? මුන්ට ඔච්චරටම මොලයක් නැද්ද? මම මේ දේශපාලන පක්ෂ වලට පාට ભેදයකින් තොරව පොදුවේ මම මේ කතා කරන්නේ. හැමෝටම කතා කරන්නේ. හරිද? අලුත් ඇප් එකක් ඔන් කරලා, අලුතෙන් සර්වර් එකක් හරි හදලා, අලුත් සිස්ටම් එකක් කරහා මේ පරණ තිබ්බේ ඔක්කොම කැන්සල් කරලා හැදුවා නම් මහ ලොකු ගාණක් යන්නේ නැහැනේ software එකක් හදන්න. ඔය software companies ලංකාවේ හොඳ වැඩෝ ඉන්නවා. ඒ කෙනෙකුට දීලා මේක අප්ඩේට් කරලා අලුත් software එකක් හදලා මිනිසුන්ට අලුතෙන්ම QR කෝඩ් එක හදාගන්න කිව්වනම් අනික අකුරක්වත් ලියා ගන්න බැරි වයසක මිනිස්සු සහ තරුණ පරපුරේ මිනිස්සු අද වෙනකොට ලංකාවේ තාම ඉන්නවා. ඩෙන්ටිටි එකක් වටේ මිනිස්සු බව තව ලංකාවේ ඉන්නවා. ඒ මිනිස්සු කොහොමද මේ QR කෝඩ් හදාගන්නේ? එතකොට ඒ මිනිස්සුන්ට මේ හදාගන්න විදියක් නැතුව එක එක සල්ලි එක එක තැන් වලට දීලා නිකන් බොරුවට තමන්ගේ vehicle details දීලා ඉවර වෙලා තමන්ගේ තියෙන විස්තර අනුන්ට දීලා හදාගන්න එකද හරිද? මීට වඩා සරල ක්‍රමයක් ලංකාවේ තෙල් ගහ ගන්න ගේන ක්‍රමයේද හරි කියලා ඔයාලම කල්පනා කරන්න. ඒ විතරක් නම් තා කමන්නේ. දැන් මේ දවස්වල ලංකාවේ පිළිගත්ත ජාතිකා නාලිකාවල නිවුස් අප්ඩේට්ස් වලට කියනවා අද හවස් වෙද්දි සිස්ටම් එක හරියයි, හෙට උදේ වෙද්දි සිස්ටම් එක හරියයි, එක්ක 19ට කෝල් කරන්න ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න කියලා. සිස්ටම් එක හරියන්නේ නැහැ. ඒ නම්බර වලට කෝල් කරනකොට ෆෝන් එකත් එන්ගේජ් ලයින්. මේක හරියට නිකන් පාචනයේට අඹුඩ ගහුවා වගේ වැඩක්. ලංකාවේ තෙල් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකට QR කෝඩ් ගහුවා කියලා මිනිස්සු තෙල් ගහ ගන්න විදිය කිව්වා. දැන් හෙට කියනවලු ඔත්තේ ඉරට්ට සංඛ්‍යාවලට අනුව තෙල් ගහනවා කියලා. හත් දෙයියනේ QR කෝඩ් එකක් හදාගන්න බැරි රටක ඔත්තේ ඉරට්ට සංඛ්‍යාවලට තෙල් ගහන්න කොහොමද කියන්නේ? ඉතලා QR කෝඩ් එක හදාන්න පුළුවන් ඉඳ බෑ. එක ඔප්ෂන් එකක් ඉවර කරලා ඉඳ බෑ. අනිත් ඔප්ෂන් එකට යන්න. මම දන්නේ මේකට මොන වගේ සොලියුෂන් එකක් ගන්නද කියලා. බලශක්තිය ඇමතිතුමා මේ ඉන්ධන සම්බන්ධයෙන් ඉන්න ඇමතිතුමාට මම කියන්නේ මේ ඔබේ අවධානය පිණිසයි. මේ වීඩියෝ එක හැකිතාක් වල ෂෙයා කරන්න. ඔයාලට වැදගත් වෙයි. මේකට සොලියුෂන් එකක් දෙයි කියලා මම හිතනවා. එහෙනම් දුසරණයි ඊළඟ